හිතලා බැලුවොත් ලෝක ඉතිහාසයේ ජේසුස් වහන්සේ තරම් කතාබහට වන්දනාවට එවැදෙම ප්‍රශ්න කිරීමට ලක්ුණු වෙන කවුරුත් නැතුව ඇති. බලන්න අවුරුදු 2000කටත් පස්සේ බිලියන 2කට වඩා වැඩි පිරිසක් එතුමන්ව අනුගමනය කරනවා. ඉතින් කවුදනේ ඓතිහාසික චරිතය? මේ විග්‍රහයෙන් අපි ගැඹුරු ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නයි යන්නේ. ඉතින් මේ හැමදේම පටන් ගන්න එක හරිම සරල ඒත් හරිම ගැඹුරු ප්‍රශ්නයකින්. ජේසුස් වහන්සේ කියන්නේ මිනිස්සු හිතින් මවාගත්ත ප්‍රබන්ධයක්ද? එහෙම නැත්නම් ඇත්තටම ඉතිහාසයේ ජීවත් වුණු ඔප්පු කරන්න පුළුවන් සැබෑ පුද්ගලයෙක්ද? මොකද මේ ප්‍රශ්නෙට දෙන උත්තරය උඩ තමයි අනිත් හැමදේම තීරණය වෙන්නේ. දැන් බලන්නකෝ මේක. පරණ සෝවියට් ශබ්දකෝෂයක එතුමාව හඳුන්වලා තියෙන්නේ කිසිදා නොසිටි මිත්‍යා චරිතයක් කියලා. ඒ කියන්නේ ඉතින් සැක කරන්න පුරාම උපරිමෙන්ම සැක කරලා. හොඳයි. එහෙමනම් මේ මතයට විරුද්ධව මොනවද අපිට හොයාගන්න තියෙන සාක්ෂි? අපි හොයලා බලමු. හරි. අපි එන යමු පළවෙනි කොටසට. ප්‍රබන්ධයක්ද නැත්නම් ඇත්තටම හිටපු ඓතිහාසික චරිතයක්ද? මුලින්ම අපි බලමු බයිබලෙන් එහාට ගිහින් ඉතිහාසයේ තියෙන සාක්ෂි මොනවද කියලා. මෙතන තියෙන පුදුමම දේ තමයි ජේසුස් වහන්සේ ගැන ලියලා තියෙන්නේ ක්‍රිස්තියානි අය විතරක් නෙවෙයි. ටැසිටස්, සුවටෝනියස් වගේ රෝම ඉතිහාසඥයෝ. ඊට පස්සේ ජෝසෙෆස්, එයා යුදේව ඉතිහාසඥයෙක්. මේ කිසිම කෙනෙක් ක්‍රිස්තියානි අය නෙවෙයි. ඒත් මේ හැමෝම එකඟ වෙනවා ඔව් පළවෙනි සේවස්සේ ජේසුස් කියලා කෙනෙක් ඇත්තටම ජීවත් වුණා කියලා. හරි. එහෙනම් ඉතිහාසඥයෝ කියනවා එහෙම කෙනෙක් හිටියා කියලා. ඒක හොඳයි. එතකොට එතුමා ගැන විස්තර තියෙන ප්‍රධානම මූලාශ්‍රය, ඒ කියන්නේ බයිබලයේ අලුත් ගිවිසුම. ඒක කොච්චරට විශ්වාස කරන්න පුළුවන්ද? මේ වගුව දෙහා බැලුවම නම් ඇත්තටම පුදුම හිතන්නකෝ. අපි කවුරුත් ඉතිහාස පොතක් විදිහට පිළිගන්න සීසර්ගේ ගෝල් යුද්ධ ගැන. ඒක ලියලා අවුරුදු 950කට පස්සේ තමයි අපිට පැරණිම කොපියක් හම්බ වෙන්නේ. මුළු කොපිම තියෙන්නේ 10ක් වගේ. හැබැයි අනිත් පැත්තෙන් අලුත් ගිවිසුම දිහා බලන්නකෝ. ලියලා අවුරුදු 300ක්වත් යන්න කලින් ලියව පිටපත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ පිටපත් 24 දරකටත් වඩා හොයාගෙන තියෙනවා. ඉතින් ඓතිහාසික ලියවිල්ලක් විදිහට බැලුවම අලුත් ගිවිසුමට තියෙන සාක්ෂි ප්‍රමාණය අනිත් හැම එකටම වඩා අහසට පොළව වගේ. හරි. එහෙනම් අපි යමු දෙවනි කොටසට. ඒ තමයි එතුමාගේ පෙර නොවුම් විරු ඉගන්වීම. දැන් අපි දන්නවා එතුමා ඓතිහාසික චරිතයක් කියලා. ඉතින් ඊළඟට බඩන්න ඕන එතුමා උගන්වපු දේවල් වල තිබුණ විශේෂත්වය මොකක්ද කියලායි. එතුමාගේ ඉගැන්වීම් වල තිබුණු ලොකුම වෙනස මේකයි. බලන්න ලෝකයේ අනිත් හැම ආගමික නායකයෙක්ම මොකක්ද කිව්වේ? මෙන්න දෙවියන් ළඟට යන පාර කියලා යාළකින් පිට දෙයක් පෙන්නුවා. ඒ ජේසුස් වහන්සේ මොකන්ද කිව්වේ? දෙවියන් ළඟට යන පාර මමමයි කියලා. එතුමාගේ සම්පූර්ණ ඉගැන්වීමේ කේන්ද්‍රය වුණේ එතුමාමයි. හොඳයි. දැන් අපි තුන්වෙනි කාරණයට එමු. එතුමාගේ නිර්භීත ප්‍රකාශ. මේ ඉගැන්වීම් එක්කම එතුමා තමන් ගැන කරපු සමහර ප්‍රකාශ නිකම් හොඳ ගුරුවරයෙක් කියන දේවල් වලට වඩා ගොඩක් එහාට ගියා. මේක C.S. ලුයිස් හරිම ලස්සනට පැහැදිලි කරනවා. පොඩ්ඩක් හිතන්නකෝ කවුරු හරි ඔයා ළඟට ආවෙත් කියනවා ඔයා එහා ගෙදරින් සල්ලි ටිකක් හොරකම් කරාට කමක් නැහැ මම ඔයාට සමාව දෙනවා කියලා. ඊට හරිම අමුතුයි නේද? මොකද කෙනෙක්ට සමාව දෙන්න පුරෝන් එයාට කරපු වරදකට විතරයි. ඉතින් ජේසුස් වහන්සේ මම හැමෝගෙම පව්වලක සමාව දෙනවා කියලා කියද්දී එතුමා ඇත්තටම කිව්වේ ලෝකයේ වෙන හැම පාපයක්ම අවසාන වශයෙන් කරන්නේ මට විරුද්ධවයි කියන එක. ඒ කියන්නේ එතුමා දෙවියන් වහන්සේ කියලායි. අපි දන්නවනේ අසාමාන්‍ය ප්‍රකාශයක් ඔප්පු කරන්න අසාමාන්‍ය සාක්ෂි ඕන කියලා. ඉතින් මම දෙවියන් කියන තරම් ලොකු ප්‍රකාශයක් ඔප්පු කරන්න එතුමා මොන වගේ සාක්ෂිද ගෙනාවේ? හරි එනම් හතරවෙනි කොටස උත්ථානයට තියෙන සාක්ෂි. බලන්න ක්‍රිස්තියානි විශ්වාසයේ හැටියට ජේසුස් වහන්සේ තමන් ගැන කියපු හැම දෙයකම ඇත්ත නැත්ත තීරණය වෙන්න එකම තැන තමයි එතුමාගේ උත්ථානය. ඉතින් උත්ථානය ඇත්තක් කියලා ඔප්පු කරන්න ප්‍රධාන වශයෙන් කතා කරන්න කරුණු තුනක් තියෙනවා. එකක් තමයි හිස් සොහොන් ගැබ. දෙවෙනි එක ඇසින් දැකපු සාක්ෂිකරුව. තුන්වෙනි එක තමයි එතුමාගේ ගෝලයන්ගේ ජීවිතවල වුණු පුදුම හිතන වෙනස. අපි පළවෙනි සාක්ෂිය ගමු. හිස් සොහොන් ගැබ. මෙතන වැදගත්ම දේ මිනියක් තිබුණේ නැහැ කියන එක විතරක් නෙවෙයි. ඒ මිනිය ඔතලා තිබුණු රිදිපිලි ඒ ටික පිළිවෙලට කඩා වැටුනේ නැටුව හේමම තිබුණා. හරියට සමනලෑ කෝෂයෙන් එළියට පියාඹලා ගියාව හිස් කෝෂයේ ඉතුරු වෙනවා වගේ. දැන් හිතංග කවුරු හරි මිනිය හොරකම් කරන්න ආවනම් එයා ওই රිදි ඔක්කොම ලස්සනට ගලව ඉඳීවිද? නෑනේ. ඉතින් මේකෙන් කියවෙන්නේ එතුමා ඒ රිදි අතරින්ම නැගිටා කියන එකයි. ඊළාට බලමු ඇසින් දැකපු සාක්ෂි. එක තැනක කියවෙනවා උත්ථානයෙන් පස්සේ එකපාරටම 500කට වඩා වැඩි පිරිසක් එතුමාව දැක්කා කියලා. දැන් බලන්න එක්කෙනෙක්ට මායාවක් පේන්න පුළුවන්. දෙන්නෙක්ටත් සමහර විට පුළුවන් වෙයි. ඒත් 500කට
එකම වෙලාවේ එකම විදියේ මායාවක් පෙන්න විදිහක් නැහනේ. එහෙම දෙයක් ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. හැබැයි මේ ඔක්කොටම වඩා බලවත්ම සාක්ෂිය මේක වෙන්න ඇති. ජේසුස් වහන්සේව මරණයට පත් කරපු වෙලාවේ එතුමාගේ ගෝලියෝ ඔක්කොම බයේ හැංගිලා දොරවල් වහගෙන හිටියේ. සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු නැති වෙලා. ඒ දවස් කීපයක් යද්දි මොකද උනේ? ඒ බයෙන් හිටපු මිනිස්සුම පාරට බැහැලා එතුමා ආයෙත් නැගිට්ටා කියලා නිර්භීතව කියන්න ගත්තා. Tamanවත් මරයි කියලා හොඳටම දැන මේ විශ්වාසය නිසා ඒ හැමෝම වගේ මැරුම් කෑවා. දැන් හිතන්න කවුරු හරි බොරුවක් කියලා දැනගෙන එක වෙනුවෙන් මැරෙන්න යනවද? කවදාවත් නැහැ. එහෙමනම් මේ වගේ වෙනසක් වෙන්න එකම හේතුවක් තියෙන්න ඕන. ඒ තමයි එයාලා ඇත්තටම උත්ථාන වුණු ජේසුස් වහන්සේව දැක්ක කියන එක. හරි. අපි යමු පස්වෙනි කොටසට. කුරුසියේ තියෙන පණිවිඩය. දැන් එතුමා කවුද කියන එක ගැන සාක්ෂි තියෙනවනේ. ඉතින් එතුමාගේ මරණයෙන් කියවෙන්නේ මොකක්ද? හිතන්න ඒ කාලේ ලැජ්ජාසහගතම මරණ දඬුවම වුණු කුරුසය කොහොමද අද ලෝකේ තියෙන ප්‍රබලම සංකේතයක් උනේ? මෙන්න මේක තමයි ක්‍රිස්තියානි ඉගැන්වීමේ හරය. කුරුසියේදී ජේසුස් වහන්සේ නිකන් අසරණ වින්දිතෙක් විතරක් නෙවෙයි, එතුමා උනේ ආදේශකයා. ඒ කියන්නේ මිනිස්සු කරන වැරදිවලට ලැබෙන්න ඕන දඩුවම එතුමා තමන්ගේ පිටට අරගත්තා කියන එකයි. පුදුම දේ තමයි ජේසුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 100 ගානකට කලින් පරණ ගිවිසුමෙන් ලියවිලා තියෙනවා මෙහෙම දෙයක්. ක්‍රිස්තියානි අය විශ්වාස කරන්නේ මේක කුරුසියේදී ඉෂ්ට වුණා කියලායි. ස්වාමින් වහන්සේ අපි හැමෝගෙම වරද එයා පිට පැටෙව්වා. හරිම සරලව කිව්වොත් අපේ වරදේ බර එතුමා උස්සගෙන ගියා කියන එක. ඉතින් අපි කතා කරපු ඓතිහාසික සාක්ෂි, එතුමාම කරපු ප්‍රකාශ, ඒ වගේම උත්ථානයට තියෙන සාක්ෂි, මේ ඔක්කොම එකට තියලා බැලුවම අපි ආයෙත් එන්නේ මුලින්ම අහපු ප්‍රශ්නටමයි. මේ හැමදේම අනුව ජේසුස් වහන්සේ කියන්නේ ඇත්තටම කවුද? අවසාන වශයෙන් C.S. ලුයිස් ඉදිරිපත් කරන්න මේ විකල්ප තුන ගැන පොඩ්ඩක් හිතන්න. බලන්න මම දෙවියන් කියලා කියන කෙනෙක්ට නිකම්ම හොඳ ගුරුවරයෙක් වෙන්න බෑ. එයාට වෙන්න පුරුවන් දේවල් තුනයි. එක්කෝ එයා කියන්නේ බොරුවක් කියලා දැනගෙනම කියන බොරුකාරයෙක්. නැත්තම් එයාට ඇත්තටම Taman දෙවියන් කියලා හිතෙන උන්මත්තකෙක්. එහෙම නැත්තම් එයා ඇත්තටම කියන දේ එයා ඇත්තටම වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ. ඉතින් අපි මේ කතා කරපු සාක්ෂි දිහා බැලුවම මේ තුنين පිළිගන්න පුළුවන් එකම විකල්පය මොකද්ද?